හෙලෝ ගයිස් ඔයාලා අද පිළිගන්න මගේ වීඩියෝ එකත් එක්ක අද අපි කතා කරන්න යන්නේ කොහොමද PC එකේ FPS drop වෙන්නේ නැතුව සාමාන්‍ය lag නොවි live wallpaper එකක් දාගන්න කියලා මේක Windows 10 Windows 11 දෙකටම use කරන්න පුළුවන් මේකට සාමාන්‍ය අපිට ඕනේ application එකක් ඒක Microsoft Store එකෙන් තමයි ගන්න තියෙන්නේ මේක තමයි application එක live wallpaper කියලා තියෙන්නේ අපිට මේක download කරගන්න පුළුවන් Microsoft Store එක හරහා ඒක search bar එකේ wallpaper කියලා search කරපුවාම බිමේවා apps කියලා මේක මෙතනින් download කරගන්න පුළුවන් ඔයාලට මේක සාමාන්‍ය MB 1GB වගේ app එක වැටෙන්නේ මේක ඊට පස්සේ download කරගෙන ඔයාලට ඕනේ මේකට අපි ඩවුන්ලෝඩ් කරන්න ඕනේ ඊට පස්සේ වෝල්පේපර් ටිකක් ඒකෙත් වෝල්පේපර් කිහිපයක්ම දෙනවා ඔයාලට වෝල්පේපර් ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙම නම් මෙතන තියෙනවා 4K live wallpaper කියලා සර්ච් කරපුවාම motion backgrounds කියලා මෙතන උඩින් මේ ලින්ක් එක යන්න ඒකේ තියෙනවා live wallpapers කිහිපයක්ම අපිට මේක දැන් ඩවුන්ලෝඩ් කරන්න කියන්නේ මේක සාමාන්‍ය 4K type විතරයි ඩවුන්ලෝඩ් කරන්න ඕනේ සාමාන්‍ය HD type එකක් ඩවුන්ලෝඩ් කරොත් ඔයාලගේ PC එකේ resolution එක අනුව මේ quality එක බහින එක වෙන්නේ අපි කෝකටත් කියලා 4K එකම ඩවුන්ලෝඩ් කරන එක හොඳයි ඔයාලට HD අවුලක් නැත්තම් කමන්නේ සාමාන්‍ය 4K එකක් දැම්මොත් අර display එකේ quality එක වැඩි වෙනවා අපි දැන් සාමාන්‍ය normal එක ඩවුන්ලෝඩ් කරලා බලමු මෙතන ඔයාලට කැමතිව මෙතන search කරලා බලන්න පුළුවන් මෙතන කියන්නේ සාමාන්‍ය 9000 ගණන් තියෙනවා කියලා තමයි අතන තිබ්බේ සාමාන්‍ය මෙතන ඕන දෙයක් තියෙනවා මේ කියන්නේ wallpaper live wallpaper නම් ඔයාලට කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් දැන් මුලින්ම wallpaper ඩවුන්ලෝඩ් කරලා බලමු මම නිකම්ම දැන් මේක ඩවුන්ලෝඩ් කරලා බලනවා මෙතන මේකේ 4K HD කියලා දෙකක් තියෙනවා සාමාන්‍ය මෙතන තියෙන resolution එක 1920 1980 කියන්නේ HD 3840 2160 කියන්නේ 4K සාමාන්‍ය 4K MP4 ෆයිල් එකක් වෙන්න ඕනේ අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරන්න. මෙතන කොහොමද MP4 ෆයිල් විතරයි තියෙන්නේ. මෙතන 4K wallpaper එක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. මේක ඩවුන්ලෝඩ් වෙලා යනවාට පස්සේ මුලින්ම කරන්න ඕනේ ඊට පස්සේ අපේ app එක ඕපන් කරගන්න එක. සාමාන්‍ය මෙතන app එක පෙන්නනවා. මේ තියෙන්නේ ඊට පස්සේ මෙතන තියෙන wallpaper ටිකක් දාගන්න පුළුවන්. නැත්තම් මෙතනින් අපිට කැමති wallpaper එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් දැන් අපිට මෙතන තියෙන්නේ wallpaper එක අන්ත දාගන්න. මේක ඕකේ කරන්න ඒක සාමාන්‍ය ටිකක් කියලා යනවා මේක හරි දැන් guys මෙතන මේක වැටුණා ඒ වඩනා කියලා දැන් මෙතන මෙහෙම පෙන්නන එක ප්‍රශ්නයක් නැහැ හරි ඒක හරි ඊට ගන්න settings ටික තමයි හදන්න තියෙන්නේ මම මේක දාගන්න මම ඒකට සාමාන්‍ය ඒක තමයි මම දාගෙන තියාගන්නේ ඔයාලට අරක දාගන්න පුළුවන් එහෙනම් ඊට පස්සේ මෙතන settings කියලා එකක් තියෙනවා ඒ settings එකට ගියාට පස්සේ මෙතන ඔයාලට පෙන්නනවා මෙතන start with windows දෙන්න ඕනේ මේක සාමාන්‍ය on එකේ ඇත්තේ ඊට පස්සේ මේ ටික කොහොමම තමයි ඊට පස්සේ performance එකට ගිහිල්ලා මේක තමයි වැදගත්ම දේ ඊට පස්සේ ඔයාලා මෙතන applications full screens කියලා තියෙනවා මෙතන set what to do when full screen games applications are running මෙතන තමයි ඔයාලට මේක මෙහෙම එන්නේ ඔයාලා මේක මේ ටික් එක පුෂ් කරගන්න ඕනේ මෙහෙම කරපුවාම සාමාන්‍ය ගේම් එකකට ගියපුවාම wallpaper එක දැන් live එකක් නම් ඒක වැඩ කරා කියන්නේ අර off වෙලා තියෙන්නේ game full screen කරපුවාම ඒතකොට සාමාන්‍ය ගේම් එකකට ගියපුවාම FPS drop වෙන එක අඩු වෙනවා මෙතන application focus ටික මේක දෙන්න ඔයාලට සාමාන්‍ය දැන් මේ වගේ application එකක් දාලා තියෙද්දි මෙතන මේ ටික් එක දාලා තියෙද්දි මේක වැඩ කරන්නේ නැහැ මේක දාපුවාම වැඩ කරනවා ඔයාලට මේක ඒ කියන්නේ දැන් සාමාන්‍ය
නිකන් නෝමල් තියන්න ඕන නම් මේක දාලා තියන්න. එතකොට මෙතන වැඩ කරන්න එක තියෙනවා සාමාන්‍ය වටදා. එතකොටත් සාමාන්‍ය අර PC එකේ ලැග් ගතිය අඩු වෙනවා. ඔයා මේක දාලා තියෙද්දි මේක නිකන් තියෙද්දිත් වැඩ කරනවා. හැබැයි ලොකෝට සාමාන්‍ය RAM එකක් යූස් වෙන්නේ නැහැ මේ ඇප් එකෙන් නම්. තව දෙයක් තියෙනවා. මෙතන සිස්ටම් එකට ගිහිල්ලා මෙතන ඔයාලට ටාස්ක් බාර් තීම් එක වෙනස් කරගන්න පුළුවන්. මේක සාමාන්‍ය මේක නම් තාම ඩෙවලොප්මන්ට් ඔප්ෂන් එකේ තියෙන්නේ. මෙතන තියෙනවා ක්ලියර් එක තියෙනවා කීපයක්ම තියෙනවා බ්ලර් එක තියෙනවා සාමාන්‍ය ක්ලියර් කියලා එකක් තියෙනවා. ඒක සාමාන්‍ය එතකොට ෆුල් අරක සම්පූර්ණයෙන්ම පෙන්නනවා. ෆ්ලූනට් එක තමයි සාමාන්‍ය පොඩ්ඩක් ලස්සනකට තියෙන්නේ. ඒ කියන්නේ බ්ලර් එකත් එක්ක මික්ස් එකක් වදින්නේ. ඔය ටික තමයි ගයිස් ඔය ඇප් එකෙන් කියන්න තියෙන්නේ. සෙටින් චුට්ට හදාගත්තා නම් සාමාන්‍ය ඇප් එක යූස් කරන්න පුළුවන්. ඔයාලට මොකක් හරි තව දැනගන්න තියෙනවා නම් කමෙන්ට් බාර් එක ඕපන් කරලා තියෙනවා. ඔයාලට කමෙන්ට් එකක් දාලා ඒක අහගන්න පුළුවන්. එහෙනම් ගයිස් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.